ගෙදර මස් මාළු මුකුත්ම නැති දවසට මස් වගේ රසට හදාගන්න පුළුවන් සෝයා මීට් කරි එකක් හදන විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. මම මේ සෝයා කරි හදාගන්න රසකාරක වර්ග පොල් කිරි එකතු කරගන්නේ නැහැ. එහෙනම් අපි බලමු කොහොමද මේ සෝයා එක හදාගන්නේ කියලා. මෙතන මම සෝයා පැකට් එකක සෝයා මීට් තම්බලා අරගෙන තියෙනවා. දැන් මම ඒකට ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක් වගේම පොල් තෙල් ටිකක් එකතු කරලා සෝයා ටික හොඳට කලවම් කරගන්නවා. හරි, දැන් සෝයා ටික සීසන් වෙන්න විනාඩි 7-8ක් වගේ වහලා තියන්න. අපි දැන් සෝයා එක හදන්න අවශ්‍ය ටෙම්පරාදුව හදාගමු. මුලින්ම මම මැටි භාජනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් වගේ එකතු කරගන්නවා. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ කුරුඳු කෑල්ලක්, කරපිංචා ටිකක් එකතු කරගන්න. ඊළඟට කපාගත්තු බීලුණු භාගයක් එකතු කරගන්න. දැන් පොඩි වෙලාවක් මේ ටික හොඳට බැදගන්න. මම දැන් මේකට උළුහාල් මේස හැඳි කාලක් එකතු කරගන්නවා. තලාගත්තු සුදු ලුණු ටිකත් එකතු කරගන්න. දැන් ආපහු පොඩි වෙලාවක් මේ ටික හොඳට කලවම් කරගන්න. ඒ ටික හොඳට ටෙම්පරාදු කරගෙන ඉවර වුණාට පස්සේ මම ලිප ඔෆ් කරගන්නවා. දැන් මම බැදපු මිරිස් කුඩු වලින් මේස හැඳි එකහමාරක්, බදපු 3-5 කුඩු වලින් මේස හැඳි එකහමාරක් එකතු කරගන්නවා. පොඩි වෙලාවක් ඒ ටිකත් හොඳට කලවම් කරගන්න. දැන් සීසන් වෙන්න තියපු සෝයා මීට් ටික මේකට එකතු කරගන්න. ඊළඟට මම අමු මිරිස් ටිකයි තක්කාලි ටිකයි එකතු කරගන්නවා. දැන් ලිප ඔන් කරගෙන ආපහු පොඩි වෙලාවක් කලවම් කරගන්න. ඊළඟට මම වතුර කෝප්ප භාගයක් වගේ මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලා මේකට වතුර ගොඩක් එකතු කරගන්න එපා. සෝයා මීට් ටිකක් තැම්බිලා තියෙන නිසා වතුර පොඩ්ඩක් වගේ එකතු කරගන්න. දැන් අඩු ගින්දරේ විනාඩි 10ක් විතර සෝයා එක වහලා තියන්න. හරියටම විනාඩි 10කට පස්සේ මේ වෙලාවේ මම රස බලලා ලුණු එකතු කරගන්නවා. ඒ වගේම මේකට ගම්මිරිස් කුඩු මේස හැඳි කාලක් වගේ එකතු කරගන්නවා. ඉතින් ගම්මිරිස් අවශ්‍යම නැහැ. ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න. දැන් මම ලිප ඔෆ් කරලා ලිපේ රස්නෙම තව විනාඩි 5ක් විතර සෝයා එක වහලා තියෙනවා. ඔන්න දැන් අපේ සෝයා මීට් කරිය හදාගෙන ඉවරයි. මේ වෙලාවේ නම් සෝයා එක ගොඩක් සුවඳයි. මේ විදිහට හැදුවම ගොඩක් රසයි. ඉතින් ගෙදර මස් මාළු නැති දවසකට ඔයාලත් මේ විදිහට සෝයා මීට් හදලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක්, කමෙන්ට් එකක් දාන්න. channel එකත් subscribe කරන්න. ඉක්මනටම මේ වගේ රෙසිපි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.